සුබ දවසක් යාළුවනේ. කුරුඳු වගාව සම්බන්ධයෙන් මම කලිමුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද කතා කරන්නේ කීප දෙනෙක් කතා කරා මටත් මේ කුරුඳු වගාවට යොමු වෙන්න ආසයි කොහොමද කරන්නේ කියන පොඩි දෙයක් තියෙනවා. මොකද මේ වියලි කලාපයේ කුරුඳු වගාව කරන්න බයයි කට්ටිය. මොකද කුරුඳු මැරෙන හින්දා ගොඩක් දෙනෙක් කුරුඳු වගාවට ඇවිල්ලා කුරුඳු පැල මැරුණ හින්දා කුරුඳු වගාව අත්හැරලා තියෙනවා. හැබැයි සාර්ථකව වියලි කලාපයේ කුරුඳු වගාව කරන්න පුළුවන්. මොනරාගල. එතකොට මොනරාගල කියන්නේ සාමාන්‍ය වියලි කලාපයක්. එතකොට වියලි කලාපයේ කුරුඳු වගාව කරන්න පුළුවන්. හැබැයි පළවෙනි අවුරුද්දේ වගේ තමයි පොඩි පැල අතරේ තමයි සාමාන්‍යයෙන් අවුවෙන් බලා ගන්න. කුරුඳු හිටවන්න අදහසක් තියෙන කට්ටිය දැන් ඉදම්ම සූදානම් වෙන්න. මොකද මේ දැන් ජනවාරි මේ අවුරුද්දේ 10 වෙනි මාසේ 11 වෙනි මාසේ වෙනකොට මහකන්නේට අපි කුරුඳු හිටවන්න ලෑස්ති වෙමු. ඉතින් මුලින්ම ඔයාලා දැන් කරන්න ඕන දේ තමයි හොඳ ඉඩමක් තෝරගන්න. වතුර එකතු වෙන්නේ නැති හොඳ වතුර බැහැලා යන ඉඩමක් තෝරගන්න. ඊට පස්සේ පැත්තේ ගොඩක්ම මේ අවුවෙන් කුරුඳු පැල මැරෙන හින්දා ඔයාලට දැන් පුළුවන් දැන් ඉඩමක් තෝරාගෙන ඒක සුද්ධ කරලා එහෙම තියාගෙන ඔයාලට දුරෙන් දුර සාමාන්‍යයෙන් කෙහෙල් පැල ටිකක් හිටව ගත්තා නම් පෑයලි කාලේට ගොඩක්ම කුරුඳු පැල මැරෙන ප්‍රමාණය අඩුයි. මොකද කෙසෙල් ගස් වල හේවණින් කුරුඳු ගස් ආරක්ෂා වෙනවා. ඉතින් හැමදාටම කෙසෙල් තියන් ඉන්න බෑ. සාමාන්‍ය පළවෙනි අවුරුද්දේ විතරයි අපි කුරුඳු පැල ටික ආරක්ෂා කරගන්න ඕනේ. ඊට පස්සේ ගැටලුවක් නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයක් දැන් මගේ කුරුඳු කොටුවේ මේ අලුතෙන් හිටව පැල ටික මේ ටික මේ තත්ත්වයට ගෙනාවා කියන්නේ කිසි ගැටලුවක් නැහැ. ඒ හින්දා මේ බය වෙන්න එපා කුරුඳු හිටවන්න. දිගටම මගේ page එකත් එක්ක රැඳිලා ඉන්න. මම කොහොමද කුරුඳු බීජ තෝරගන්නේ සහ කුරුඳු පොට් කරගන්න විදිය, පැල හදාගන්න විදිය සියලුම වීඩියෝ ඉදිරියට ගේනවා. ඒ හින්දා මේ page එකත් එක්ක රැඳිලා ඉන්න. කුරුඳු වගාව කරන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම Facebook පිටුව follow කරලා මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි ස්ථිර වගාවකට යන්. මම හැමදාම කියනවා වගේ හැමදාම වගේ එකම වගාවට යන්න එපා. බඩේරුඟු උග්ගස් වගේ වගාවල් ඇත්තටම Tamanට හයිහත්ති තියනකම් විතරයි. ඉතින් පස්සේ ඉතුරු වෙන්නේ Taman කරන ස්ථිර දෙයක් විතරයි. ඒ හින්දා ආරාධනා කරනවා ඔයාලට පුළුවන් කාලේ ස්ථිර දෙයක් කරන්න, ස්ථිර ආදායමක් ගන්න පුළුවන් දෙයක් කරන්න. මගෙත් එක්ක දිගටම හැදිලා ඉන්න. ඉතින් ආයි වීඩියෝ එකෙන් හමු වෙනු. ෂෙයා කරන්න. වගේ යාළුවන්ටත් බලන්න. ෂෙයා කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මගේ Facebook පිටුව follow කරන්න. ඉතින් ගිහින් එන්න බුස්සාර.